ඇගේ පෙම්බතාව එහෙම නැත්නම් පසු කාලක ඇගේ වල්ලභයා වන කොරප්පු බණ්ඩාර එහෙම නැත්නම් විමලදරන සූරියත් ඓතිහාසික චරිතයක්. යහළුකම ඇතුලේ ඔහු තමන්ගේ ඒ යහළුවා වෙනුවෙන් කරන කැපකිරීම කොතනකදවත් තමන්ගේ තාන්න මාන්නේ සියලු දේ තමන්ට ලබා දෙන වායයි කියලා පිටරටින් දේවල් කියද්දි පවා ඔහු ඒ පාවා දෙන්නේ යහළුවා වෙනුවෙන් ඉන්නවා. එතකොට අද සිනමා නිර්මාණයක් බිහි කරද්දී අයියේ එකක් ආදරය කියන මේ විශේෂ මනෝභාවය එහි තිබෙන උතුම්කම ඒ විකිපීඩියා එකේ යන හොඳ මූලාශ්‍රයක් නෙවෙයි. ඒක විකිපීඩියා එක හොඳ මූලාශ්‍රයක් නොවන බවත් උන් දන්නේ නැහැ. අර ඒ ප්‍රේමය පෙන්නද්දී උනත් එතන කිසි අපි කියන්නේ මේ වචනේ හරිද මන්ද හිරිකිත බවක් නැහැ. මගේ පුතාව කොළඹට ගිහිල්ලා බාර දෙන්න කියලා. සෑහෙන කාලයකට පස්සේ අපි ආයෙත් ආව ඔබ හමු වෙන්න වත්තල සංස්කෘතික බල මණ්ඩලය විශාල කාර්යභාරයක් කරගෙන යන මේ වෙලාවේ අපි සැරින් සැරේට අපේ කණ්ඩායම ඇතුලේ අපේ අය ඇත්තටම සංස්කෘතික බල මණ්ඩලය වත්තල සංස්කෘතික බල මණ්ඩලය කියන්නේ කලා පවුලක්. ඉතින් මේක ඇතුලේ අපි හැමෝම එකට එකමුතු වෙලා වැඩ කටයුතු කරනවා සහ සමාජය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් වැඩ කටයුතු ගොඩක් කරගෙන යන මේ වෙලාවෙ ඉතින් අද කතා කරන්නේත් අපේ පවුලේම අපේම සමාජිකයෙක් අපේ පවුලේම කෙනෙක් ඒ වගේම වත්තලට පමණක් නෙවෙයි මුළු ලංකාවටත් ඉන් එහාටත් විදේශ සිනමාව ඇතුලේ වුණත් ඒ ඇතුලේදීත් විශේෂ කතා බහටපත් වෙච්ච සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක් ඔහු අපට වත්තලට ලොකු ආඩම්බරයක්. ඔහු තමයි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා. ඉතින් ජයන්ත අයියේ ආයුබෝවන් කියලා ප්‍රථමයෙන්ම ඔබව පිළිගන්නවා. ඉතින් අපි දන්නවා මේ දවස්වල දේවි කුසුමාසන සිනමා කෘතිය අතුරු සිදුරු නැතුව සෙනග නරඹන වෙලාවේ මට හිතුණා මේක තමයි ඒ ගැන කතා කරන්න තියෙන හොඳම වෙලාව අපේ YouTube නාලිකාව තුලින් කියලා. ඉතින් චුට්ටක් අපි එතනින්ම කතාව පටන් ගමු. කොහොමද මේ සිනමා කෘතිය බිහි වෙන්නේ? කොහොමද එහි අදහස වස්තු බීජය ඔබට එන්නේ? මේ චිත්‍රපටය ඇත්ත වශයෙන්ම දැනට වසර ගණනාවකට පෙර නිර්මාණය කරන්නට මගේ අදහසක් තිබිච්ච එකක්. අඩුතරමින් අවුරුදු 20ක් 25ක්වත් වෙනවා. ඉතින් මේ ලොකු උමනාවක් තිබ්බ මට මේ දේවි කුසුමාසන එහෙම නැත්නම් මේ කොණප්පු බණ්ඩාර සහ දේවි කුසුමාසන පිළිබඳ මේ පුරාවෘත්තය ඓතිහාසික චිත්‍රපටයක් වශයෙන් නිර්මාණය කරන්න. හැබැයි දැන් මේ දීර්ඝ කාලයක් මේක මම ගවේෂණාත්මක කටයුතු කළාට මේ මට දැනුණා මේ තා විශාල පිරිවැයක් කරන නිර්මාණයක් කියලා. ඉතින් මේ පිරිවැය නැතුව මේ චිත්‍රපටය හදලා වැඩක් නැහැ කියන අදහසක් මට තිබුණා. ඒක පොඩ්ඩක්වත් බාල කරන්න මගේ අදහසක් තිබුණේ නැහැ. කෙසේ හෝ කරන්න අදහසක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම මේක පැත්තක දාලා තිබුණේ නැත්නම් වශයෙන් කාලෙත් ඉතින් මට හිතුණා දැන් කොහොමවත් මේක කරන්න අමාරුයි කියලා. ඒ අතර තමයි ලයිකා චිත්‍රපට සමාගම ශ්‍රී ලංකාව චිත්‍රපට නිෂ්පාදනය සඳහා පැමිණෙන්නේ. ඔබ දන්නවා ලයිකා කියලා කියන්නේ ලෝක ප්‍රකට සිනමා සමාගමක්. ඒක විශේෂයෙන් ඕන වැඩි වශයෙන් කටයුතු කරන එංගලන්තයේ සහ ඉන්දියාවේ. ඉන්දියාවේ ප්‍රධාන පිළ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ඔවුන් නිෂ්පාදනය කරනවා. ඒතර ඔවුන් ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මුලින්ම තෝරාගත්තේ මාව. ඔව්. ඒකට ආඩම්බරයක්. ඉතින් මට තමයි ආරාධනා කළේ. ඉතින් ආරාධනා කළාමත් මම ඔවුන්ට ඉදිරිපත් කළා මගේ වෙන ප්‍රොපෝසල්ස් කීපයක්. අඩු ගානේ ප්‍රොපෝසල් දෙකක්වත් මම ඉදිරිපත් කරා මේ නූතන චිත්‍රපටි මේ නූතන කතා වස්තුන්. ඒතර මට කියන්න ඕනේ මේ සමාගමේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය එහෙම නැත්නම් නියෝජ්‍ය සභාපතිනිය ජානකි විජේරත්න මැතිනිය දැන් එතුමිය කිව්වේ මේ නෑ ඔයාලව අපි කරන්න අපිට ඕනේ මේ තාම දැවැන්ත නිර්මාණයක්. දැවැන්ත ඓතිහාසික නිර්මාණයක් කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝම කිව්වේ. ඉතින් ඒ බවන මට මතක් වුණා මේ මගලා දිවිච්ච මේ ওই පිටපත මේ ඉතින් මම උන්ට ඉදිරිපත් කළා. ඔවුන් එකවරමකට කැමති වුණා. ඒක තමයි මේ චිත්‍රපටයේ නිර්මාණය වෙන්න මුල ආරම්භය. දැන් මේ චිත්‍රපටයේ යම්කිසි දැන් ස්ථාන කතා කරන්න කලින් මම දකින පුංචි දෙයක් ඔබ ගැන මට කියන්න ඕනි කියලා හිතුණා. තමයි සාමාන්‍ය මිනිසුන්ට තියෙන ඇස් දෙකක් නේ. ඔබට කොහොමද ඔච්චර ප්‍රමාණයක් ඇස් තියෙන්නේ? කොහොමද ඔබට ගිහිල්ලා ඔච්චර එහාට ගිහිල්ලා නිර්මාණයක්
අනාගතය දකින්නේ මම මෙහෙම මේක නිෂ්පාදනය කළ යුතුයි මෙතන මේ විදිහට මෙහෙම වෙන්න ඕනේ මේ චරිතය මෙහෙම වෙන්න ඕනේ කියලා කොහොමද එහාට ගිහිල්ලා ඒ දකින විදිහ ඔබේ ප්‍රශ්නේ මම තේරුම් ගන්නේ මෙහෙමයි ඇත්ත වශයෙන්ම මේ මමත් කැමති අදහසක් ඒක. ඒ කියන්නේ මේ නිර්මාණකරුවෙක් කියන්නේ කිසියම් ආකාරයක දාර්ශනික චින්තාවක් තියෙන කෙනෙක් කියලා මම හිතනවා. එහෙම නැතුව නිර්මාණකරුවෙක් කියලා වැඩක් නැහැ. ඒතර නිර්මාණකරුවෙකුට අතීතයේ වර්තමානයේ අනාගතයේ මේ කාලත්‍රයේම පේන්න ඕනේ. මේ කාලත්‍රයේම ප්‍රශ්න තමයි ඔවුන් Taman ජීවත් වෙන සමාජයේ Taman ජීවත් වෙන අනිකා සමග පවත්වන මේ සංഭാෂණයේදී මේ උට වැදගත් වෙන්නේ. ඉතින් මම කරපු හැම නිර්මාණයක්මත් එහෙම හිතලා කරපුවා තමයි. අනික මම කිසිම නිර්මාණයක් කරලා නැහැ. මගේ හිතට නොදැනෙච්ච. කවුරුනෝ කියන නිසා අපි මෙහෙම කර ඒකෙන්ද මාපුවා නෙමෙයි. මට පෑරිච්ච තැන් මේ සමාජය දිහා බලා ඉන්නකොට. මට දුක හිතුණු තැන්. මට සතුට හිතුණු තැන්. ඒ ඔක්කොම සම්මිශ්‍රණය වෙච්ච යම් අදහසක් මගේම අදහසක් හැටියට තමයි මට එන්න ඕන. ඉතින් අර ඊළඟ කාරණාව තමයි මම හැමතිස්සෙම හිතන එකක් මේ නිර්මාණකරුවෙක් සමාජයට වගකිය යුතුයි කියන එක. අනිවාර්යයෙන්. ඒ නිසා මේ මම කරපු හැම නිර්මාණයක්ම සමාජයට වග කියන ඒ බැඳීම ඇතුව කරපු එකක්. ඒ වගේම මම හිතනවා නිර්මාණ වලින් අපි අපේ ජීවත් වෙන මේ අවට සමාජයේ උසවා තබන්න ඕනේ කියලා. ඒක මේ විශේෂයෙන් අපිට වෙන කරන්න දෙයක් නෑ. අපිට කරන්න පුළුවන් දේ තමයි ප්‍රඥාවෙන් ඔසවා තබන එක. ඉතින් මේ අපි මේ මොන ආඛ්‍යාන ඉදිරිපත් කරත් ඒ මොනතරම් රසභාවයන් තිබුණත් ඒ තුළ ප්‍රඥාවක් ගැඹෙලා නැත්තම් වැඩක් නැහැ කියලා මං හිතනවා. ඉතින් මම ප්‍රාග්ඥ නිර්මාණයේ යෙදුනේ කියලා මට බය නැතුව කියන්න පුළුවන්. එතකොට දැන් ඒ ඔබ කියන කාරණාව මම හිතන්නේ මට ලොකු මේ දැනුමක් ඒ සම්බන්ධ නැති වෙන්න පුළුවන්. නමුත් ප්‍රේක්ෂකයෙක් විදිහට මම ඔබගේ සෑම නිර්මාණයක්ම බොහොම විනිවිදව දකින්න හැම තිස්සෙම උත්සාහ කරපු චරිතයක් පුංචි කාලේ ඉඳලම. දඬුබස්නාමානේ ඉඳලම අද දේවි කුසුමාසන සිනමා කෘතිය දක්වාම ඔබෙන් දකින්නේ මං වෙන්නමම වෙන් කරලා ගන්න පුළුවන් විදිහේ ඇහැ. එතකොට මම දකින විශේෂත්වයක් තමයි ඒ දේවි කුසුමාසන චිත්‍රපටය ඇතුළේ ඔබගේ නිර්මාණවල සමස්තය ඇතුළේ බොහොම සුඛාන්තයක් පෙන්වන්නේ. ඒතර දේවි කුසුමාසන ඇතුළේ අපි ඒ චරිතය දන්නවා වුණත් ඔබ ඉවර කරලා තියෙන්නේ බොහොම ලස්සන අවසානයකින්. සහ සමහර මං හිතන්නේ ප්‍රේමය ඊට පස්සේ යහළුවන් යහළුවෝ අතර තියෙන බැඳීම ඊට පස්සේ සමහර අවස්ථාවලදී විශේෂ අවස්ථාවලදී ඔබ ඒ සටන එක තැනකදී කියනවා මේ සටනක් නෙවෙයි මොළ දෙකක ගැටුමක් කියලා. එතකොට ඒ තැන්වලදී ඔබ උත්සාහ කරන දේ අනිත් හැම දෙයකටම වඩා හරි ඉහළින් තියෙනවා. එතකොට ඔබ මේ දේවි සිනමා කෘතිය ඇතුලේ කියන්න හදන පණිවිඩය මොකක්ද? ඒතුරු එකින් පිළිතුරෙන් භාගයක් විතර ඔබම කිව්වා. ඇත්ත වශයෙන්ම ඔබ කියන මානසික සබඳතාව තමයි. ඒ කියන්නේ දැන් දේවි කුසුමාසන ගත්තාම ඇය ඓතිහාසික චරිතයක්. ඇයගේ පෙම්වතා වන එහෙම නැත්නම් පසු කාලක ඇයගේ වල්ලභයා වන කොරප්පු බණ්ඩාර එහෙම නැත්නම් විමලදරන සූරියත් ඓතිහාසික චරිතයක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඓතිහාසික චරිත මේ ඉතිහාසය තුළ නිරූපණය වෙලා තිබිච්ච ආකාරයේ ගැටලු සහගතයි. ඒ ගැටලු සහගත වන්නේම මේවා පිළිබඳව හොයන් යද්දී අසුවෙන කාරණා නිසා. මේ අසුවෙන කාරණා වලින් මට වාසිය තදින්ම පාරපු කාරණාව තමයි මේ ඉතිහාසයේ මේ චරිතවලට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා කියන එක. ඒ අසාධාරණ සිද්ධ කළේම මේ ඉතිහාසය රචනා කරපු වෙනත් රචකයන්. ඒ කියන්නේ අපේ රටේ අපේ රචකයෝ නෙවෙයි අත වශයෙන් මේ වලින් අපි සාමාන්‍යයෙන් කියනවානේ ඉතිහාසයක් ලියන්නේ ජයග්‍රාහකයෝ කියලා. හැබැයි මේ ඉතිහාසය ලියලා තියෙන්නේ ජයග්‍රාහකයෝ නෙමෙයි පරාජිතයෝ. ඒ කියන්නේ අපේ රට ආක්‍රමණය කරපු පළවෙනි යුරෝපීය ජාතිය ඔවුන් දැඩි පරාජයකට ලක් වුණා ලංකාවේදී. ඔවුන් දකින්න අවශ්‍ය විදිහට තමයි ඔවුන් ලියලා තියෙන්නේ. ඒතර ඔවුන්ගේ පරාජය වේදනාව දකින්න අවශ්‍ය විදිහ කියන්නේ ඒක තමයි. ඔවුන්ගේ පරාජයේ වේදනාවට ඔවුන් මේක ලිව්වේ. ඒ වේදනාවට සහ විකල්ප වශයෙන් මොකක්ද අපි ගන්න ඕන ක්‍රියාමාර්ග කියලා අදහස ඉදිරිපත් කරන්න තමයි මේ දැන් කොටිම මේ පිළිබඳව ලියපු එක වැදගත්ම ලේක ගොඩක් ඉන්නවා. ෆාරියාද් සූසා, කූටෝ, බල්දියස්, ක්‍රුබෙයිරෝ, බොකාරෝ,
වාදී වශයෙන් ඉන්නවා. හැබැයි දීර්ඝම පොත ලිව්වේ ඔය ක්වේරස් පියතුමා. බර්නවුඩ් ක්වේරස් කියත. ඒතුමා ලංකාවට එතුමා හිටියේ මේ කොචින්ඩොල. දැන් ඒ පොතේ නමත් ශ්‍රී ලංකාව නැවත අත්පත් කර ගැනීම. ඒ කියන්නේ කොහොමද අපි අපිට අහිමි වෙච්ච විජිතේ නැවත අත්පත් කරගන්නේ කියන ප්‍රාර්ථනාවෙන් තමයි එතුමා ලිව්වේ. අඩුවඩ වශයෙන් අනිත් අයත් එහෙම තමයි. ඒතර මේගොල්ලෝ ලිව්වෙම ඒගොල්ලන්ගේ උමනාවෙන්මයි. ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණයෙන්මයි ලිව්වේ මේක. එතනදී ඔවුන් මේ චරිත ඇඳින්නුවේ දැන් විශේෂයෙන් කොනප්පු බණ්ඩාරගේ චරිතය ඇඳින්නුවේ ද්‍රෝහියෙක් විදියට. ඔවුන්ට දුෂ්ටයෙක්. ඒතර මේ දුෂ්ටයා ගැන මේ ලියන්නේ. ඒතර එතකොට දැන් වැඩේ තියෙන්නේ ඒ ලියපුවා තමයි අපි පුනරුච්චාරණය කරන්නේ. ඒ පෘතුගීසි ලේඛකයෝ ලියපුවා. මේ කවුරක්වත් අපේ මූලාශ්‍ර හරියට පරිශීලනය කරන්නේ නැහැ. අපේ මහාවංශයේ දෙවෙනි කොටස මේ රාජාවලිය අස්කරිතල්පත ආදි වශයෙන් තව මූලාශ්‍ර ගොඩක් තියෙනවා. මේක මූලාශ්‍රයක සඳහන් වන්නේ නැති පෘතුගීසින් විසින් මේ චරිතමත ආරෝපණය කරනු ලැබූ කතා වලින් වැරදි ඉතිහාසයක් ගොඩනගලා තියෙනවා. එහෙම නැත්නම් තිබෙන ඉතිහාසය විකෘති කරලා තියෙනවා. ඉතින් මේවා සුද්ධ පවිත්‍ර කරද්දී කරුණු හොයාගෙන තා ප්‍රවේශමකින් සහ පරිශ්‍රමයකින් මේ කරුණු හොයද්දී මේ චරිත බබලන්න පටන් ගන්නවා. ඒ චරිත බබලනකොට අර කියන මානසික සබලතාවලින් තමයි ඒවා සුවඳවත් වෙන්නේ. ඒවා හුදු මගේ හිතලම නෙවෙයි. මේ චරිත මෙහෙම ඇසිරෙන්නේ නැති කියලා මට ඔප්පු කරන්න පුළුවන් කියන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඒකට තමයි මම දැඩි වශයෙන් අවධානය යොමු කරලා මේක රචනා කරලා තියෙන්නේ. ඒක තමයි. දැන් මේ ඔබ කියන කාරණාව දැන් ඔබ කියන වෙනත් ඇසකින් ලියවිච්ච කාරණාවක් ඔබ බොහොම ඉතින් එහාට ගිහිල්ලා දකින මානුෂීය ඇසකින් තමයි ඔබ නිර්මාණය කළ තිනේ. ඔබ කිසිම තැනක හැබැයි අනෙක් ජාතීන්ටවත් ඒ කියන්නේ අපි යටත් කරගත්ත ශ්‍රී ලංකාව යටත් කරගත්ත ඒ පරදේශ චරිතවලටවත් ඔබ මේ වෙනම මේ කියන්නේ අනවශ්‍ය විදිහේ වැරදි වැටහීමක් එන්න ඉඩ තියලා නැහැ. මොකද ඒකට හොඳම උදාහරණය තමයි ඔය කොනප්පු බණ්ඩාරගේ යහළුවා. යහළුවා ඇවිල්ලා අපේ රටේ කෙනෙක් නෙමෙයි. හැබැයි යහළුකම ඇතුලේ ඔහු තමන්ගේ ඒ යහළුවා වෙනුවෙන් කරන කැපකිරීම කොතනකදවත් තමන්ගේ තාන්න මාන්නේ සියලු දේ තමන්ට ලබා දෙන වායයි කියලා පිටරටින් දේවල් කියද්දි පවා ඔහු ඒ පාවා දෙන්නේ යහළුවා වෙනුවෙන් ඉන්නවා. එතකොට අද සිනමා නිර්මාණයක් බිහි කරද්දී අයියේ දරුවන් වෙනුවෙන් පාසල් දරුවන් වෙනුවෙන් අනාගත පරපුරටනේ අපි මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට ඔය කියන විද්වත් මණ්ඩලය වගේම සමාජයේ ඉන්න පහළම පුද්ගලයා පවා ඔය නිර්මාණ රස විඳිනවානේ. එතකොට අපි අන්න එයාව ඉලක්ක කරගෙන තමයි නිර්මාණය හැදෙන්න ඕන. එතකොට පාසල් දරුවා පවා එයා අද තියෙන සමාජෙත් එක්ක බැලුවහම ඔය කියන කාරණා ඇතුළේ හිතන්න පටන් ගන්නවා. කොහොමද යහළුවෝ දෙන්නෙක් අතර තියෙන සැබෑ මිත්‍රකම කියන්නේ මොකද්ද? එතකොට පෙම්වතියෙකුට ආදරය කරද්දී එතන මොන විදිහේ බැඳීමක්ද තියෙන්න ඕන. එතකොට එතන වහල් වෙලා නැහැ. සහ ඔබගේ දර්ශනය ඇතුලේ මම දැක්ක කාරණාව තමයි අර ඒ ප්‍රේමයේ පෙන්නද්දී උනත් එතන කිසි අපි කියන්නේ මේ වචනේ හරිද මන්ද හිරිකිත බවක් නැහැ. බොහොම ලස්සනට ඒ බොහොම උදාර විදිහට ඒ අවස්ථාව ඔබ පෙන්නලා තියෙනවා. ඉතින් එතකොට ඔබගේ මේ නිර්මාණ කාර්යය ඇතුලේ අයියේ දේවී කුසුමාසන චරිතය තුලින් දැන් අපි කුණප්පු බණ්ඩාර කියන චරිතයම ඔබ පුරුෂයා පවා බොහොම ලස්සනට ඒ කියන්නේ දේවියගේ උත්සාහයක් නැතුව ඔහු තමන්ගේ වික්‍රමයෙන්ම සිංහාසනය ලබාගත් චරිතයක් විදිහට පෙන්නනවා. එතකොට මේ සමාජ සුබ සාධනය ඔබ කොහොමද පටන් ගත්තේ මොන විදිහෙන්ද එතනට අවතීර්ණ වුණේ කියන කාරණාව මම දැනගන්න කැමතියි චිත්‍රපටිය හරහා. ඔව්. ඓතිහාසික මූලාශ්‍ර මං කිව්වාගේ අපේ දේශීය මූලාශ්‍ර බහුලව භාවිතා කරමින් අර මා කලින් කිව්ව පෘතුගීසි මූලාශ්‍රත් භාවිතා කරමින් ඒවා විච්ඡේදනය කරලා බලමින් ඒවා සමහර ඒවා ෆිල්ටර් කරලා පෙරලා ගනිමින් මේ කාරණා කියද්දි තමයි මේ විදිහට මේ චරිත ගොඩ නැගෙන්නේ. එතෙන්දී හරියම ලස්සනට පේනවා මේ එකක් ආදරය කියන මේ විශේෂ මනෝභාවය එහි තිබෙන උතුම්කම එහි තියෙන ගැඹුර කොතරම් ගැඹුරු එකක්ද කියලා. දැන් මෙතන බලන්න ඇත්තටම පෘතුගීසින්ට ඕන කරලා තිබ්බා පෘතුගීසි කියන ප්‍රබලම ඒ කාලේ ලංකාව අල්ලගත්ත ප්‍රබලම සහ නපුරුම කුරිරුම ආක්‍රමණික කියන්න පුළුවන්. අපේ ලංකාව අල්ලගත්ත ආක්‍රමණික තුන්ගොල්ල අතරින්. දැන් ඔවුන් මේ මෙයාව මේ පාවිච්චි කරන්න හැදුවේ
රූකඩ රජනක් විදියට. ඒ කියන්නේ දැන් ඒ වෙනකොට රූකඩ රජෙක් එතකොටත් ඔයගලට හිටියා. ඒ තමයි කෝට්ටේ ධර්මපාල රජතුමා. එතුමාව පාවිච්චි කළේ රූකඩ රජෙක් විදියට කොතරම් රූකඩ රජෙක් විදියටද කියනවා නම් එතුමා ලව්වා මේ ලංකාව තෑගිවපුවකින් ලියාගත්තා. හරි? එතකොට උඩට තමයි යටත් කරගන්න බැරි වුණේ. ඒ උඩටත් ඒ වැඩේ කරන්න තමයි මෙයාව රජනක් වශයෙන් ඔය පුහුණු කරන්න ඔක්කොම කරගෙන ආවේ. ඒගොල්ලන්ට එක දෙයක් කරන්න බැරුව ගියා හැබැයි. අයව පුතුගීසි මේ ආගමකට බඳව ගත්තා. අය බෞතිස්ම කළා. අයව ගන්දා ඒ ඔක්කොම කළා. අයව පුතුගීසි ඇඳුම් ඇඳුවා, පුතුගීසි භාෂාව ඉගෙනුවා, සංස්කෘතිය ඉගෙනුවා. මේ සියල්ල කළ රජනක් වශයෙන් පුහුණු කරගෙන ඔවුන්ට බැරුව ගිය එක වැදගත් දෙයක්. ඒ තමයි අයව බන්දලා දෙන්න බැරුව ගියා පුතුගීසි කාර්යයකට. දැන් පුතුගීසි වංශාධිපතියෙකුට බන්දලා දෙන්නයි උපනාව තිබ්බේ. එහෙම කළා නම් එහෙම එතනින් එහාට අපිට කරන්න දෙයක් නැහැ. වැඩකුත් නැහැ. වැඩකුත් නැහැනේ. මේ තීරණාත්මක ඇයටත් විරුද්ධ වෙන්න පුළුවන් එතනදී විතරයි. අර අනික කිසි කාරණාවකදී යට විරුද්ධ වෙන්න බෑ. අනාථයෙක් විතර ඉන්නේ මේ පුතුගීසිල්ලාගේ. හැබැයි ඒ කාරණාවේදී විරුද්ධ වෙනවානේ. බලන්න මොනතරම් ගැඹුරු හදවතක් එකට තියෙන්න ඕනද කියලා. එසේ වීමට එක හේතුවක් තමයි මම දකින්නේ අර ප්‍රේමය. මොනවා වුණත් අර මේ Tamanට හම්බුන දැන් මුණ ගැහෙන්නේ නැති එක්තරා ආකාරයකින් තමන්ගේ ජීවිතත් බේරගත්ත මේ පෙම්වතා මේ ආදරය වෙනුවෙන් නෑ පුතිසිකාරය බඳින්නේ නෑ. ඒක ඓතිහාසිකවත් තියෙනවා. මේ අපි කියමු ඔය දේවි කුසුමාසන සහ කොඩප්පු අතර ප්‍රේමය මගේ උපකල්පනයක් කියලා අපි කියමුකෝ. හැබැයි ඓතිහාසික වාර්තාවලදී නෑ කිසිසේත් කැමති වුණේ නෑ කියලා විවාහ කරගන්න. ඒක හරි වෙන්න බැරි දෙයක්. වෙන්න බැරි දෙයක්. මොකද ඒක උච්චර කරපු එකේ බඳින එක මහ දෙයක්ද? ඒකනේ. නෑ කැමති වෙන්නේ නෑ. එහෙම එතකොට මේ කාන්තාව තුළ තිබිච්ච ස්ත්‍රිය තුළ තිබිච්ච ආදරේ. දෙවෙනි කාරණාව තමයි මිත්‍රත්වය. ඔබ ඉතාල ලස්සන සඳහන් කළා ඒක. ඒ බලන්නේ මිත්‍රත්වයටත් දේශ සීමා නැහැනේ. ආදරයට වගේ තමයි. මිත්‍රත්වයටත් හැම සුදුද කළුද යුරෝපීයද පෙරදිගද එහෙම ප්‍රශ්නයක් නැහැ. මිත්‍රත්වයේදීත් රට අනම්මන ඔක්කොම වඩා ඉහළින් යනවා මිත්‍රත්වය. ඒ නිසා ਉਹ තමන්ගේ රට අතහැරලා තමන්ගේ ජාතිය අතහැරලා මිත්‍රයා වෙනුවෙන් කටයුතු කරන්නේ. දැන් ඇත්ත වශයෙන්ම මේ ඉතිහාසයේ සඳහන් වෙනවා ඔය එක්කෙනෙක් නෙමෙයි ඔබ 3-4 දෙනෙක් හිටියා කියලා විමලදන සූරියගේ රාජ සභාවේ. පුතුගීසි මංගේ ඔක්කොගේම සංඛ්‍යාව විදිහට තමයි ඇන්ඩ්‍රියෝ ගේන්නේ. ඒ ඔක්කොම ගේන්න වට විදියක් නැහැ. ඒ සියල්ලන්ටම ගෞරවය පිණිස සියල්ලන්ගේම සංකේතය තමයි ඇන්ඩ්‍රි කියලා කියන්නේ. ඒතර මිත්‍රත්වය, ආදරය, කරුණාව, දයාව මේ සියල්ල මේ යුද්ධ මහා යුදාසේ තියෙන දයාවනේ. අන්තිමට අපිට මතක ඇති අර සෞසා කියන මහා පරම සතුරා. ඔව්. මේ මරන්න යනකොට මරන්න එපා කියලා කියනවා. මරන්න එපා කියනවා. විමලදන සූරිය රජතුමා ඒක නතර කරනවා. විතර නෙමෙයි දැන් ඔය මගේ චිත්‍රපටේ නෑ ඒක ඇල්ල. ඔය සෞසා ඇත්තටම අහුවෙනවනේ. ඔය වගේ. සෞසා වගේ මරණයෙන් බේරනවා. මේ දෝන කතිරෑම නැත්තම් කුසුමාසර දේවියගේ ලියම් පරිදි මරණයෙන් බේරනවා. බේරලා විතර නෙමෙයි අර මිනිස්සයා බේත් කරනවා. නුවරේ ඉන්න සංකට කාලේ හිටපු හොඳ වෛද්‍යවරු දාලා ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාරය විතර නෙමෙයි තව තියෙනවා වගේ මේ දරුවෙක් එයාගේ දරුවෙකුත් ආවයි කියලා සටනට. මගේ චිත්‍රපටේ නෑ. ඒ දරුවා මේ ලොකු සාමාන්‍යයෙන් ගැටවර වයස දරුවෙක් සෞසාගේ පුතා. සෞසා මේ අන්තිමට ඉල්ලන ඉල්ලීම තමයි විමලදන සූරිය රජතුමාගෙන් මගේ පුතාව කොළඹට ගිහිල්ලා බාර දෙන්න කියලා. විශ්වාසය බලන්න එතනින් මේ සතුරට කියන්නේ. ඔබ දන්නවද? මාස 3කට පස්සේ විමලදන සූරිය ආරක්ෂා සහිතව මේ දරුවා ගිහිල්ලා බාර දෙනවා. මේ කොටුවට. දැන් මේ වගේ මා ඉහළ වාණ්ඩෝගේ ගුණ ඒ මිනිසුන්ගේ තිබිච්ච ක්වොලිටිස්. නේ අනික වචනයක් කිව්වොත් බොරු කියන්නේ නැහැ. ඒ වචන නේ තියෙනවා ඊළඟට අවංකකම ඒ සතුරට කරපු ගෞරවය. විශ්වාස සතුරෙක් කෙරෙහි තිබු විශ්වාසය. සතුරා මේව ගැන තිබු විශ්වාසය. ඒ උතුම් මිනිස් ගුණ ධර්ම. ඒ නිසා මේ මම හිතනවා ඒක අපේ දරුවන්ට මේ ඉගෙන ගන්න ඕන පාඩමක්. අනිවාර්යයෙන්මයි. දැන් අද වර්තමානයේ තියෙන තත්ත්වෙත් එක්ක අපේ දරුවෝ ප්‍රේමය අඳුරන්නේ නැහැ. මිත්‍රත්වය අඳුරන්නේ නැහැ. විශ්වාසය රකින්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. ඔබ ඒ සියල්ලටම ගෙනාපු බොහොම මහඟු නිර්මාණයක් තමයි මේ දේවි කුසුමාසන චිත්‍රපටය. එතකොට මේ ඔබ දැන් අපි මෙහි චරිත තෝරා ගැනීම ඇතුළේදී මම කැමතියි චුට්ටක් කතා කරන්න. ඔබ කොහොමද මේ චරිත
තෝරාගත්තේ? ඔබ කාලයක් තිස්සේ මෙහෙව්වද නැත ඕන තරම් පිරිස ඉන්නවනේ අපේ සිනමා. ඔව් සිනමාවේදී වේවා ඔය ශ්‍රව්‍යදෘශ්‍ය නිර්මාණවල වැදගත්ම කාර්යභාරයක් කරන කට්ටියට නළු නිළියෝ කියන්නේ. ඔව්. ඒතර නළු නිළියෝ තෝරා ගැනීම කියන එක හරි විශේෂ කටයුත්තක්. පුංචි බාධා කිරීමක් කරන්න මම දැක්කපු එකම කාරණයක් තමයි ඔබගේ නිර්මාණ ඇතුලේ මම දැකපු ඒ කියන්නේ නිතර දැකපු චරිත ටිකක් තිබ්බා මේ දක්වා. නමුත් දේවි කුසුමාසන ඇතුලේ ඔබ එතනින් එහාට ගමන් කරලා තියෙනවා. එතකොට මොකද්ද ඒ නළු නිළියන්ගේ ඒ කියන්නේ ශිල්පීන්ගේ දැකපු විශේෂත්වය අර මෙච්චර කාලයක් ඔව් ආපු අයටත් වඩා? දැන් සෞන්දර්ය විද්‍යාවේ වචනයක් තියෙනවකට සාහිත්‍යයේත් තියෙන වචනේ ඖචිත්‍ය කියලා. ඒ කියන්නේ උචිත බව. දැන් රූපණ ශිල්පියෙක් තෝරා ගැනීමේදී වෙන කිසිම හේතුවක් නෙමෙයි තියෙන්නේ යාළුකම් මිත්‍රකම් නෙමෙයි කොච්චර කල් මායක එකට හිටියද එකට වැඩ කළාද කියන එකත් නෙමෙයි ගැළපෙනවද මේකට උචිතද නැද්ද කියන එක ඖචිත්‍ය කියන්නේ. එතකොට ඒ උචිත බව තමයි ප්‍රධාන වෙන්නේ. ඉතින් ඒ උචිත බව ගැන කටයුතු කරද්දී සමහරු මට සම්බන්ධ කරගන්න බැරි වෙනවා. සහ සමහරු කවදාවත් වැඩ කරපුවා සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. ඒක අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් හැබැයි ඒ කාස්ටිං හරියට කරන්න ඕනේ. ඒක වැරදුනොත් චිත්‍රපටයම වර්ධිනවා. අනිවාර්යයෙන්. ඉතින් මම හිතනවා මම චිත්‍රපටය සාර්ථක වෙන්න හේතුවක් කියලා ඔබ හිතනවා වගේ මේ චරිත සුදුසු චරිත තෝරා ගැනීම. චරිත වලට යොදා ගැනීම. සමහර අවස්ථාවල මගේ කනටත් ඇහිලා තියෙනවා මේ ජයන්ත චන්ද්‍රසිරි වැඩ කරන්න කොටසක් ඉන්නවා. ඔහු තෝරාගත්ත දැක්මක් තියෙනවා. ඔහු යන පාත් එකක් ඒ විදිහක් තියෙනවා. ඉතින් ඒව ඇතුලේ අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ එකම මූණු ටිකක්. නමුත් ඔබගේ නිර්මාණ අතිශයින්ම සාර්ථකයි සහ වෙනස්ම කතන්දර සහ ප්‍රේමය කියන එකට ඔබ ගොඩක් මුල් තැන දීලා එහි සුඛාන්තයකට සහ බොහොම ශිෂ්ට සම්පන්න බවකින් සිනමාව ඉදිරිපත් කරපු අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට ඔබව පේනවා. මම විතරක් නේ අනිත් සියලු දෙනාත් ඒකට එකඟ ඇති. ඒ වගේ දැන් නිර්මාණේ සාර්ථක වෙන මට මෙතනදී ඔබ කිව්ව කාරණාවත් එක්ක මට තියෙන ඒ විශේෂත්වය තමයි ඔබව ඒ කියන්නේ සුදුස්සෙක් ඉන්නවා නම් ඔහුට ශිල්පීය දක්ෂතාවයක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම තැන ලබා දීලා තියෙනවා කියන එක මේ නිර්මාණය තුළදී අපිට දකින්න තියෙන කාරණාවක්. එතකොට අයියේ දැන් සිනමාව ඇතුළේදී ඉදිරි දේවි කුසුමාසන සිනමා කෘතියත් එක්ක ඔබගේ ඉදිරි දර්ශනය මොන වගේද? තව සමහර විට දැන් මේ චිත්‍රපට ඇතුළේ කිසිම කතන්දරයක් අපි අවසන් කරන්නේ නැහැනේ. ඔව්. කතන්දර කියන අවසන් වෙන්නේ නැහැ. ඔව්. කතන්දර කියන පටන් ගන්නෙත් නැහැ ඉවර වෙන්නෙත් නැහැ. ඒ කතන්දර පවතිනවා විතරයිනේ. ඉතින් මම තෝරාගත්තේ මේ කතාවෙත් එක්තරා නිශ්චිත කොටසක්. නෑ මම අදහස් කරේ සිනමා කෘතියත් එක්ක දැන් ඔබ සිනමාව මේ විදි දකින්න විදිහක් තියෙනවනේ වර්තමානයේ වෙද්දී. එතකොට දේවි කුසුමාසන චිත්‍රපටිය මේ කාලයේදීම එළියට එන්න හේතු කරපු කාරණාවක් මොන හරි තියෙනවද? නෑ විශේෂ කාරණාවක් නෑ. මම අර කිව්වා මුලින් පැහැදිලි කළේ ඒකයි. කීනයක් දැක්කයි. මට මේ අවස්ථාවක් ලැබුණා. මේක මම ඕන කාලෙක කරන්න ලැස්සලා හිටියේ. මේවා සර්වකාලීනයිනේ. මේවා මේ කිසියම් කාලයකට කොටු වෙලා නැහැ. සම්බන්ධ කරන්න බෑ. මේ ඓතිහාසික නිර්මාණ සර්වකාලීනයි. ඒ ඕනේ කාලෙක මේක තව මීට අවුරුදු 50කට කලින් කරන්නත් තිබුණා. තව අවුරුදු 50න් කරන්නත් පුළුවන් ඕන. ඒ කියන්නේ මේ පොත ඉතිහාසයයි සහ අතීතයයි කියන්නේ දෙකක්. දැන් අපි හැමෝම අතීතයට එකතු වෙන්න පුළුවන් අපිට. මේ මැරෙන ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම මරාම අතීතයට එකතු වෙනවා තමයි. හැබැයි හැමෝම ඉතිහාසයට එකතු වෙන්නේ නැහැ. ඉතිහාසයට එකතු වෙන්නේ යම් තෝරාගත්ත යම් විශේෂ පිරිසක් විතරයි. එතකොට ඓතිහාසික චරිත අපි තෝරගන්නේ අන්නේ විශේෂත්වයේ නිසා. ඒව සරකාලීනයි. ඒව ඕනම කාලයකට ගැලපෙනවා. ඕනම කාලයක ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරන්නේ අපි. දැන් ඒ පොදු මිනිහා නෙවෙයි ඉන්නේ. ඔව්. දැන් දේවි කුසුමාසන ගත්තොත් ස්ත්‍රියක් වශයෙන් එක පැත්තෙන් ওই ස්ත්‍රිය අදත් ඉන්නවා. එදත් හිටියා. එදත් හිටියා. මේ ලෝකේ අවසන් ඉදිරියට ওই ස්ත්‍රිය තමයි ඉන්නේ. ආදරය කරන දුක හිතෙන ඒ වගේම ආදරය වෙනුවෙන් හිතන්න බැරි පරිත්‍යාග කරන. මේ මිනිහා අදත් ඉදිරියට අපිට හම්බෙනවා. ඒ මනෝභාවයන්ගේ වෙනසක් වෙලා නැහැ ලෝකේ කවදාවත්. ඒ මනෝභාවයන් සරකාලීනයි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. අනිතික ඔබ කිසිම තැනක ස්ත්‍රිය සහ පුරුෂයා මෙන්න මේ මට්ටම් වලින් කියලා ඔබ තියන්න උත්සාහ කරලත් නැහැ කියලා පේනවා චිත්‍රපටය ඇතුලේ. මොකද කොණප්පු බණ්ඩාර සතුරන් අතර අර පත් වෙලා සහාය මේ තමන්ගේ සෙවණ යටතේ යන වෙලාවෙත් ඔහුව නිදහස් කරද්දී අහනවා ඔබ
මේ යවන්නද රටට කියලා අහන වෙලාවේ දේවි කුසුමාසන මේ කියනවා මේ නිදහස් කරන්න හෝ මෙහෙමයි නිදහස් කරන්න කියලා දේවි කුසුමාසන අහනවා එක තැනකදී මට මතකයි ඔබ යනවද යන්නේ කියලා. ඔව් මම යනවා කියනවා. ඒ කියන්නේ එතනදිවත් ප්‍රේමයේ හිතේ නැතුව නෙමෙයි ප්‍රේමයේ හිතේ තියෙනවා ඊටත් එහා ගියපු ප්‍රාර්ථනාවකුත් තියෙනවා. තියෙනවා. ඒ මොකද එතන තියෙනවා අර ඒ ප්‍රේමය පළදරන්න නම් තමන් ජීවත් වෙන භූමිය පිළිබඳව ප්‍රේමය පළදරන්න. නැත්නම් විලෝක ඔබ ඒ කියන පණිවිඩය එතන ආස ගැන කතා කරලා වැඩක් නැහැ. පොළොවේ කකුල් දෙක දාගෙන ඉන්න නැතුව. ඉතින් කකුල් දෙක ඉන්න බෑ. අනිවාර්යයෙන්. ඒක සර්වකාලික සත්‍යයක්. ඉතින් මේ අවසානයේදීත් ඔහු හැමදේම කොතන ලස්සන සුරූපිනියන් පරදලා ගිහිල්ලා වුණත් අර විදේශ කාන්තාව පවා ප්‍රතික්ෂේප කරනවා ප්‍රේමය වෙනුවෙන්. නොදැක ගොඩ කාලෙකින් හම්බෙන්නේ. ඔව් දැන් උක අදත් తీරවනේ. දැන් හිතන්නකෝ මේ වගේ කාලෙක පෘතුගීසි භාවය ලබා ගන්න ලංකාවේ මිනිස්සු කොච්චර උත්සාහ කරන්නේ නැද්ද කියලා. අදත් එහෙමනේ. අද අපි කොහොමද දන්නවා අපිට ගන්න පුළුවන් නම් පිටරටක මේ පුරවැසි භාවය ලබා ගන්න ලේසිම ක්‍රමයනේ මේ කෙනෙක් කසාද බඳින එක. ඒක ලේසිම ක්‍රමයක්. දැන් මේ ඔය යන ඔය ඔක්කොගේම හැමෝටම අවස්ථාව හම්බෙන්නේ නැහැ. හම්බෙනවා නම් පැනලා කැමති ඒකනේ. අර ලේසිට ගිහිල්ලා බැඳලා පුරවැසි භාවය හම්බෙනවනේ. එදා කොහොමද තියෙන්නේ නැද්ද? පෘතුගීසි එදා අදටත් වැඩි අමාරු වෙතේ. අමාරුනේ දාදා. ඒතකොට මේ තමන් ආක්‍රමණය කරපු රටට රිංග ගන්න, ඒ සැප සම්පත් වෙන ජීවිතයක් ගත කරන්න පෘතුගීසි ගෑණියෙක් බැඳ ගන්නවා කියන එක මහ ලොකු දෙයක්. ඔව්. මේ විදිහ ප්‍රතික්ෂේප කරනවා. ඒක ඇත්ත කතන්දරයක් ඒක. ඔව් ඒක ප්‍රතික්ෂේප කළා. උට වැඩක් නෑ ඒවා. උගේ ප්‍රාර්ථනා ඒතර ඒකනේ අහු තමන් දාගත්ත ඇඳුම ගලවලා තනතුරු අතෑරලා ආපහු මේ සිංහල විදිහට ඇඳුම පටලව ගන්නවා. සිංහලෙන් බෝඩපත් වෙන්නේ. ඒක ඔව් හදවතින් හිටියේ මේ අපේ රටේම තමයි. ඔව් අර මේ උපක්‍රමයක් විදිහට තමයි අර මේ වැරදි ඇඳුම ඇඳගත්තේ. ඒ කියන්නේ තමන්ගේ අරමුණට යන්න උදාර අරමුණට යන්න පාවිච්චි කරන ඇඳුමක් විදිහට තමයි ඇඳුම ඇත්ත වශයෙන්. ඒක නෑ අඹුරු ඇඳුමක්. ඒක ඔයාලට ගල්ලා විසි කරන්න පුළුවන් යාට. අන්තික ඒ විසි කරන්නේත් හොරෙන් නෙමෙයි. නෑ. ප්‍රසිද්ධි. එතනදිත් ඒත් එහෙම කරලත් අර යාළුවා නෙමෙයි අතහැරලා යන්නේත් නේද? අන්න ඒකයි. ඔබගේ ඒ කියන්නේ මානුෂීය ගතිගුණ බොහෝම මේ හරි ඉහළින්ම පේන ආකාරයට තමයි ඔබ මේ නිර්මාණය මෙහි කරලා තියෙන්නේ. එතකොට මම ඔබගෙන් අහන්න කැමතියි අයියේ දැන් ඔබගේ ඉදිරි නිර්මාණ ගැන මේ දේවී කුසුමාසන චිත්‍රපටයෙන් පස්සේ ඉදිරි නිර්මාණ මොන වගේ ඒවද? ඔබ දැන් මොනවා හරි ආරම්භ කරලා තියෙනවද? ඔව් දැනටත් එකක් කරලා රූගත කිරීම කරලා ඉවරයි. මේ මම කළා මේ ක්‍රිටිකල් ජයසිරි නොහොත් සැඟවුණු නගරය කියලා චිත්‍රපටයක්. ඒකේ ප්‍රධාන රූගත කිරීම 90%ක් විතර කළේ එංගලන්තේ. ඔව්. ඉතින් ලංකාවේ හේමාල් රණසිංහ සහ උමා සේනි කියන නළුනිලි දෙපළ ඇරුණාම මහා බ්‍රිතාන්‍යයේ නළුනිලියන් සල සංඛ්‍යාව රඟපෑවා ඒකේ. සහ යුරෝපියන් නළුනිලියන්. ඉතින් මේ චිත්‍රපටයේ මේ සංස්කරණ කටයුතු තමයි මම මේ දවස්වල නියැලී ඉන්නේ. ඒක දේවි කුසුමාසනගෙන් පස්සේ ඒ ළඟම නෙවෙයි ටිකක් දවස් ගිහලා මේ චිත්‍රගත කරන්න බලාපොරොත්තු වෙනවා. මම තව දෙයක් අහන්න කැමතියි. ඔබ ප්‍රේමය ගැන දකින්නේ මොන වගේද? ප්‍රේමය කියන්නේ මේ මිනිස් සංහතියේ පැවැත්ම ඇත්ත වශයෙන්ම තියෙන්නේ ප්‍රේමයේ උඩ තමයි මං හිතන්නේ. ගැඹුරින් බැලුවොත් එහෙමයි. මම හිතන්නේ මේ ප්‍රේමේ නැතුව මේ විශ්වයවත් පවතින්නේ නැහැ කියලා. ඒ මගේ අදහස. දැන් විශ්වයට තියෙන ප්‍රශ්නයත් ඒකම තමයි. අපි කියනවනේ මේ මහා විශ්වයේ මොකොත් දන්නේ නැහැ, විශ්වයේ නිකන් නැහැ, විශ්වයේ හැමදේම දන්නවා මගේ දන්නේ. විශ්වයේ තියෙන ප්‍රේමයේ උඩ දැන් ප්‍රේමය මිදුණු තැන් වල තමයි යුද්ධයට අර ඇවිල්ලා තියෙන්නේ. ඔබ කතා කරන්නේ එතන නේද? ඒක තමයි මේ කියන්නේ සරල කතාවක් නෙමෙයි. ඔව්. මනුස්ස ජීවිත වලට කොහොමත් ඒක අදාළයි. ඒක නැත්තම් ජීවිතයක් නැහැ නේ. දැන් වෙන මොනවද වෙනද වැඩක් තියෙනවද ප්‍රේමේ නැත්තම්? දැන් මිනිස්සු අතර අපි කොටු කරලා බලමු ගෘහ ජීවිතයකට. සාමාන්‍ය ගෘහ ජීවිතයකට ගන්නකෝ තාම සරලව කාටවත් තේරෙන්නේ මේක විශ්වය පැත්තට දාන්නකෝ. ගෘහ ජීවිතය ඇතුලේ ප්‍රේමය නොතිබුණොත් මොකද වෙන්නේ? වෙන මොනවා තිබුණත් වැඩක් තියෙනවද? සල්ලි තිබුණත් ධන සම්පත් මොනවා තිබුණත් වැඩක් තියෙනවද? මිනිස්සු කොච්චර අසතුටෙන්ද ජීවත් වෙන්නේ එහෙම වුණොත් ඒ gedara ප්‍රේමය නොතිබුණොත් නේ? ප්‍රේමයට සියල්ල කළ හැකි. සියල්ල කළ හැකි. ඒක දාර්ශනික බැලුවත් එහෙමයි, ආධ්‍යාත්මික බැලුවත් එහෙමයි, යථාර්ථයක් වශයෙන් බැලුවත් ඒක එහෙම තමයි.
ඉතින් මං හිතන්නේ තවත් අපිට මේ සිනමා කෘතියේ තව ටික දවසකින් තවත් විශාල පැතිකඩක් ගැන කතා කරන්න පුළුවන් වෙයි දේවි කුසුමාසන. ඉතින් අපිත් වත්තල අපි සියලුම දෙනා මං හිතන්නේ මේ විදිහ වැඩි ප්‍රමාණයක් දේවි කුසුමාසන චිත්‍රපටයේ නැරඹුවා. ඉතින් අයියේ දැන් අවසාන වශයෙන් අපිට තියෙන කාල සීමාවත් එක්ක අවසාන වශයෙන් මම ඔබෙන් අහන්න බලාපොරොත්තු වෙනවා. දැන් පසුපෙළක් කියන එකක් ගැන අපි හැමතිස්සෙම කතා වෙනවානේ. වර්තමාන සිනමාවත් එක්ක මේ අනාගත පරපුර දැන් යන්නේ කොතනද? ඔබට පේන විදිහට. වර්තමාන පරපුර සිනමාවට වඩා පැමිණීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඔව්. ඔවුන් විසින් නව සිනමා ප්‍රවණතා නිර්මාණය කරන බවකුත් තියෙනවා. තියෙනවා. හැබැයි මම දකින එක සියල්ල අතර එක අඩුවක් තියෙනවා. අපේ සිනමාවට සාහිත්‍ය පක්ෂයේ අඩුවක් තියෙනවා කියලා. දැන් සාහිත්‍යයේ අඩුවක් තියෙනවා අපි. ඒක වෙන කතන්දරයක්. හැබැයි මම කියන්නේ මේ තාක්ෂණයෙන් අද අපි ඉහළම තැන් වලට ඇවිල්ලා තියෙනවා සිනමාව. අද ලෝකේ තාම ඉහළම ලෝකයේ පළවෙනි පෙළේ රටවල් පාවිච්චි කරන සිනමා කැමරාවම තමයි අපි පාවිච්චි කරන්නේ. ඔව්. තාක්ෂණයෙන් අපි එහෙමයි ඒක ප්‍රශ්නයක් නැහැ. ඔව්. හැබැයි අපි ඇවිල්ලා තියෙනවද මේ ප්‍රස්තුතාවකින් එහෙම නැත්නම් කතා මේ ආඛ්‍යාන පැත්තෙන් අපි දියුණු උද කෙනෙක්. ඉතින් මම හිතනවා අපි තාම එච්චර දියුණු නැහැ කියලා. ඒකට හේතුව තමයි අපි සාහිත්‍ය අතහැර දැමීම. මේ එක කාලයක් තියෙන අලුත් ජෙනරේෂන් එකේ මට ගොඩක් පේනවා. ඔවුන්ගේ සාහිත්‍යික ඉව අපරාධය අඩු වෙලා තියෙන. ඒකට හේතුවක් තමයි ඔය අපේ පාසල් අධ්‍යාපනයෙන් කාලයක් සාහිත්‍ය අයින් කරලා තිබ්බනේ. ඉතිහාසය අයින් කරලා තිබ්බනේ. ඒ අඩුව දැන් තමයි තේරෙන්නේ අපිට. ඔබ ආවෙත් පාසල තුලින් නේ. පාසල තුලින් ආයේ පාසල විතර නෙමෙයි. මං හිතනවා අපි තමයි සාහිත්‍ය ඉතිහාසයේ අන්තිමට විෂයන් වශයෙන් මේ ඉගෙන ගත්ත බරපොර. අවසාන අපෙන් පස්සේ ඉතිහාසයෙන් අයින් කළා. අපි තමයි අන්තිමට මනෝතක ඔලෙල් වලට මේ අපෙන් පස්සේ අයින් කරා. ඔව්. ඔමාරි මේ 70 ගණන් වල අයින් කළා මේ ඊට පස්සේ මට මතකයි අපි විභාගයට යනකොට මේ අර පන්ති වල උගන්වන්නේ සාහිත්‍ය මේ සාහිත්‍ය ඉතිහාසය. ඉතින් ඒ ඇති වෙච්ච කාලේ වෙච්ච අඩුව දැන් තමයි තේරෙන්නේ. ඒ ලෝකෙ කිසිම රටක කරන්නේ නැහැ ඒක. ඉතින් සාහිත්‍යයට පස්සේ වුණා මට මතකයි වර්ෂමක වණු සාහිත්‍යයට පස්සේ වුණා. ඒතකොට ඒක බලපෑමක් කළා සාහිත්‍ය විෂයට පමණක් සාහිත්‍ය ක්ෂේත්‍රයට පමණක් නෙමෙයි. ඒක සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් පෝෂණය ලැබිය යුතු අනිත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වලට බලපෑවා ඒක. ඒ නිසා අද වෙනකොට අර මහා අපි තුමු දැන් සෝෂල් මීඩියා වගේ අලුත් තාක්ෂණික මාධ්‍ය එනකොට ඒවෙන් තමයි සාහිත්‍ය ඉගෙන ගන්න හදන්නේ. දැනුම ලබා ගන්න හදන්නේ ඒවෙන්. මේ කොටිම කියනවනේ දැන් සමහර මිනිස්සු මට එක්ක වාද කරන්න ආවේ නෑ අදහස් දක්වලා තිබුණා මේ විකිපීඩියා එක බලලා. ඉතින් විකිපීඩියා එක කියන හොඳ මූලාශ්‍රයක් නෙවෙයි. ඒක විකිපීඩියා එක හොඳ මූලාශ්‍රයක් නොවන බවත් උන් දන්නේ නෑ. ඒවයි බලන්න ප්‍රශ්නත් තියෙනවා. ඒවෙන් තමයි මේ කරුණු හොයාගන්නේ. හරිද? පොත පරිශීලනය කළා නෙවෙයි. කවුරු හරි දාන බොරු ටිකක් කියවලා බොරු ටිකක් කොටේෂන් එකක් අන්න වැදගත් වචනයක්. කොටේෂන් වලින් තමයි ජීවිතය ඉගෙන තියෙන්නේ. ඉතින් ජීවිතේ කොටේෂන්ම තමයි. ඒක ගීත ගත්තත් පේනවා, කවි ගත්තත් පේනවා. හැමතරම තියෙන්නේ කොටේෂන් ලයිෆ් එකක්. ඉතින් ඒක මදි. ඒතර බර අඩු වෙනවා. ඒ කෘතියක තියෙන බර එන්න සාහිත්‍යික වටිනාකමක් එකට තියෙන්න ඕනේ. මේ මාධ්‍ය තාක්ෂණ පැත්තෙන් දියුණු වෙන්න අරකේ වටිනාකම වැඩි වෙනවා. ඉතින් ඒ අඩුව තියෙනවා. ඒ අඩුව විසඳ ගන්න පුළුවන් නම් දැන් පුතුබීර වන්දනා ගන්න විශේෂ සාහිත්‍ය උත්සව ඔය ඔක්කොම මගුල් කරන්නේ ඒකටනේ. ඔය කරන්නේ ඒකටනේ. නැතු මොකටද ඉතින්? ඉතින් මම හිතනවා ඒවැ අනුප්‍රාණෙන් ඒවැ පිහිටෙන් අඩු ගානේ කීප දෙනෙක්වත් බිහි වෙන ලක්ෂණ තියෙනවා. ඒව නැත්තේ නෑ. ඔව්. කවියෝ ඉන්නවා, ලේඛකයෝ ඉතින් ඒගොල්ලෝ එනවා. එහෙම පිරිසක් ඉන්නවා. ඉතින් වාසනාවට. නමුත් මම කියන්නේ මදි කියලා ඒක. දැන් ඇත්තටම කියනවා නම් ඔබගේ සිනමා නිර්මාණයක් රස විඳීමෙන් අපට ලැබෙන මේ පණිවිඩයේ උසස් බව සහ කිසිම බොහොම ගැඹුරු දර්ශනය තවම මම පුද්ගලිකව මට සාපේක්ෂව මම දකින්නේ නැහැ. එතකොට අයියේ
ඔබ යෝජනා කරන්නේ මොනවද මේ තත්ත්වෙන් මිදෙන්න? දැන් ඇත්තටම මේක ලොකු ව්‍යසනයකටපත් වෙලා තියෙන්නේ. අපි මේ යන්නේ උඩුගම්බලා පිහිනීම. මොනවද ඔබට තියෙන යෝජනා? මගේ යෝජනා මං අත්ත වශයෙන්ම ඔබට ප්‍රශංසා කරන්න මං කැමතියි. මම මේක මෙතනින්ද කියනවා නෙමෙයි. දැන් ඔබ බඳු නිලධාරීන් ඉන්නවා නම් රජයේ පැත්තෙන් රජයකට කරන්නත් බෑ ඒක. රජයේ ඉන්න නිලධාරීන් ඉන්න ඕනේ. මේ හැංගීම තියෙන මේ පිස්සුව තියන අය ඉන්න ඕනේ. ඒ වගේම මේ නැවතත් මේ වැඩේ පාසලෙන් හොඳට පටන් ගන්න ඕනේ මං කියන්නේ. මේක විශ්වවිද්‍යාලයකදී කරන්න බෑ. මේක කරන්න පුළුවන් පාසලේ. මම එහෙම කියන්නේ හේතුව මොකද නෙමෙයි. අපි මේක පටන් ගත්තේ පාසලෙන්. මේ වැඩේ අපිට අල්ලගත්තේ ඒකේ කතාව කියන්නකෝ අර පහවසරේදී අර ටීචර් ඔය ඒක තමයි. ඔව් දැන් ඔය මගේ 6 වසර දැන් 6 වසර කියන්නේ මත තියාගන්න 6 වසර නෙමෙයි කාලේ 6 පන්තියේ 6 පන්තිය කියන්නේ මගේ වයස මම දැන් මතක තියාගන්න අමාරුයි මේ වසර දෙකක් ඩබල් ප්‍රොමෝෂන් නේ මම කවදාවත් ඉඳලා නැහැ මේ පළවෙනි පන්තියේ මම ඉඳලා නැහැ තුන්වෙනි පන්තියේ හරි ඒ කියන්නේ වැරදි කරවක් ඒක ආරංචිය එතකොට මම මේ 6 පන්තියට වඩා සාමාන්‍ය ළමයින්ට වඩා කුඩා ළමයි මම ඉතාලපත් දෙනෙක්. ඒතර මේ කුඩා ළමයා තමයි පන්තියේ ටීචර් කියද්දි ගුරුතුමිය සිංහල බාර ගුරුතුමිය ශ්‍රීලවතී ටීචර් කියනවා මේ ලෝක ළමා දිනය කියලා එකක් තියෙනවා. ඒක අවල් ලබන මාසෙ එනවා. ඒකට කාටද නාට්‍ය ලියන්න පුළුවන්. ඉතින් බලන්න මට තාම ඒක නම් තේරෙන්නේ නැහැ. මම නාට්‍ය බලලා තිබුණේ නැහැ. අපේ පැතුල නාට්‍ය එන්නේ නැහැ කවදාවත්. මම මේ අතිසෝ. අතිස්සපු නිසා මට ඒක ලියන්න පැවරුණා. මම දැනේ කොහොමද මම නාට්‍ය ලියුණාට පොඩි නාට්‍යයක්. අද බලපුවාම ඒක අද නාට්‍ය ලියන ලක්ෂණ තියෙනවා ඒකේ. ඊළඟට ලියපු නිසා ඒක කරන්න පැවරුණා. ලියපු නිසා කරන්න ලියපු නිසානේ. පැවරුණාම ඔන්න අධ්‍යක්ෂවරේ භූමිකාව භූමිකාව පහවසරේදීම 6 වසරේ. හැබැයි ඒකට මම කියන්න ඕනේ ඒකට දැන් මට මතක් කරලා බැලුවොත් ඇයි මං එහෙම කිව්වේ කියලා. මොකද ඒකට බලපෑවේ මගේ පාසලේ තිබිච්ච කුඩා පුස්තකාලය. කුඩා පුස්තකාලය විද්‍යාලයක්වත් තිබුණේ නැහැ අපේ ඉස්කෝලේ. ඉංග්‍රීසි මහාවිද්‍යාලේ කියන ඉස්කෝලේ. ඒ තුන පොඩි පුස්තකාලයක්. ඔක මුළු ඔක්කොම තියෙන පොත් 200යි. කොහොම කියුවා? ඔබ ඉස්සර කරන පොත් 200 මම කියවලා තියෙනවා. ඒ පොත් 200 නෙමෙයි. ඒ කියවලා මේ මට බදු වුණාම වැඩිහිටි ළමයිගේ පොත් තියලා මම කියවලා තියෙනවා. ඒ තරම් දැන් මේ කියවීමේ පිපාසය කියවීමේ රුචිය ඇති කරලා අර කුඩා පුස්තකාලය. මේක ප්‍රතිඵලය බලන්නකෝ. ඒ නිසානේ එහෙම කියවන්න කැමති කෙනාට නේද ලියන්න පුළුවන්. ලියන්න පුළුවන් වෙන්නේ. ඒ ශක්තිය මට තිබුණේ ඒකයි. වෙන ඒකට වෙන අතිස් වෙන්නේ නැත්තේ ඒකයි. ඒගොල්ලෝ එක එකක් තිය පාවිච්චි කරලා නැහැ පුස්තකාලේ. හරි නෑ මං අහන්නේ. නේද දැන් ඒකයි බේස් එක. ඒ ආකස්මික වෙනවත් නෙවෙයි. එතකොට මම කියන්නේ මම අදත් මටම ආදර්ශයක් වෙන අතර අනිත් අයටත් මම ආදර්ශයක් කරන්න වෙන්න කැමති ඒ කාරණාවේදී කියවීම තරම් වැදගත් දෙයක් පාසල් ළමයෙකුට විෂයන් පාසල් විෂයන් විතරක් දැන් මම දැන් නම් හරි අමාරුයි නමුත් අපි පාසල් විෂයන් විතරක් නෙමෙයි ඉගෙන ගත්තේ පාසල් ඉගෙන ගත්තේ විභාග විතරක් නෙමෙයි අපි ජීවිතෙත් ඉගෙන ගත්තා. ඔව් අනිවාර්යයෙන්. ඉතින් ඒ අධ්‍යාපනයේ තිබිච්ච වටිනාකම මොනවා වුණත් ලොකු බලපෑමක් කළා ජීවිතේට. මම කියන්නේ ඒ අධ්‍යාපනය හදන්න බෑ. නමුත් ඊට වඩා දියුණු අධ්‍යාපනයක් ලෝකේ තියෙනවා. ඒ දියුණු අධ්‍යාපනය අපි ඉගෙන ගත්ත අධ්‍යාපනයට සමානකමක් තියෙනවා. අපිට නිදහස හිතන්න තිබෙච්ච නිදහස ඊට හරියට ගුරුවරු හිටියා. ප්‍රතිභාව අඳුරගෙන ඒකට උදව් කරන්න. මේවා කියවන්න. පස්සේ සමහර ගුරුවරු මට පොත් ගන්නලා දෙනවා. ඔයා කියවන්න මේ පොත. එහෙමනේ අඳුරගත්තට පස්සේ එතන තමයි ඔබගේ දිශාන තියෙන්නේ. එතකොට වර්තමානය ඇතුළේ ඔබ දෙන පණිවිඩය තමයි දැනට වුණත් දරුවෙක් ඉස්සරහට යන්න ඔහුගේ මනස සුපෝෂණය වෙන්න කියවීම කියන දේ අත්හරින්න එපා කියන එක. පාසල අත්හරින්න එපා. කිසිසේත් අත් නොහැලිය යුතුයි. කිසිසේත් අත් නොහැලිය යුතුයි. මොක කළත් මොන විද්‍යාංශය ඉගෙන ගත්තත් මොන වාණිජාංශය ඉගෙන ගත්තත් කලාංශය විතර ඉගෙන ගන්න ඕනේ නැහැ. කොහෙන් ගියා සාහිත්‍ය කියන දේ අපේ ජීවිත වලට සම්බන්ධයි නේද? ඒ කියන්නේ ඇත්තටම කියනවා මනස නිවන තැනක් කලාව හැරෙන්න වෙන කිසිම තැනක නැහැ. අර දෙවියන් මේ දේවල් දෙන්නේ එහෙම වගකීමක් දරන්න පුළුවන් මිනිස්සු හොයලානේ. එහෙමනේ කියන්නේ. අපි පහලින් නම් බලද්දි ස්ටේජ් එකක ඉඳලා බලද්දි දෙවියන් දිහා බලන විදිහට තමයි බෙල්ල උස්සලා බලන්නේ. මේ විදිහටයි කලාව අපිට කියලා දීලා තියෙන්නේ නේ. ඒකට අද වෙද්දී ඒ තත්ත්වයක් දන්නේ නැතුව තමයි අපි කලාවට පිවිසෙන්නේ. ඒ නිසා තමයි මෙහෙම ව්‍යසනයකට
නේද අපි පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ වැනි ශ්‍රේෂ්ඨ කලාශිල්පී කලාකරුවන් සිනමාවේදී නිසා මේ තවමත් රැකගෙන යනවා සහ අපිට අපේ අය කිය හැකි සිනමාවක් ගැන අපි කතා කරන්නේ ජයන්ත චන්ද්‍රසිරි කියන ප්‍රවීණ අධ්‍යක්ෂකවරු නිසා. අපි කැමති ඔබ වගේ චරිත තව ඉදිරියටත් බිහි වෙනවා දකින්න. ඉතින් අයියේ අද දවස මේ ලස්සන කතා බහක් එක්ක අපිත් එක්ක එකතු වුණාට ඔබගේ තියෙන මේ කාර්යබහුල ජීවිතයෙන් අපිට ටික වෙලාවක් දීලා ඉවර වෙලා මේ දවස් මේ වැඩසටහන ලස්සන කරගන්න අපේ YouTube නාලිකාවට පැමිණියට ඔබට බොහෝ වෙනින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දේවි කුසුමාසන බලන්න කියලා අපි ආරාධනා කරනවා. වත්තල අපි බලලා ඉවරයි. ඉතින් ඕගොල්ලෝ බලන්න. මේක බොහොම ලස්සන නිර්මාණයක්. මානුෂීය ගුණ දහම් මානුෂීය චර්යාවන් බොහොම විනිවිද දැක්ක. එතනින් එහාට ගියපු බොහොම සුන්දර පණිවිඩයක් කියන සහ ඓතිහාසික කතා පුවතක් අපිට බොහෝ පාඩම් කියලා දෙන විවිධ පැතිකඩ රාශියක් හෙළි දක්වන අග්‍රගණ්‍ය සිනමා කෘතියක් ආරාධනා කරනවා ඔබට දේවි කුසුමාසන සිනමා කෘතිය නරඹන්න. ඉතින් එහෙමනම් ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මට ස්තුතියි.